ගත්තොත් ගෑසුත් තියෙනවා, තෙලුත් තියෙනවා. 2002 දී අපි නෝර්වේජියානු සමාගමකට ඩොලර් මිලියන ගාණක් ගෙවුවා. ඒගොල්ලෝ ඇවිල්ලා ලංකාවේ පරීක්ෂා කරා. අවුරුදු 1.5ක් විතර ලංකාවේ මුහුද වටේ නැව් ගියා. ගිහිල්ලා පරීක්ෂා කළා හොයාගත්ත අපේ හාමුදුරුවනේ මන්නාරම් ද්‍රෝණියේ, කාවේරි ද්‍රෝණියේ තෙලුත් තියෙනවා, ගෑසුත් තියෙනවා. ඊට පස්සේ ඒක දුන්න ආහාරන්න ඉන්දියානු කේන් සමාගමට. ඒගොල්ලෝ ඇවිල්ලා ලින් 4ක් හැරුවා. එක ලින්දක මුකුත් තිබුණේ නැහැ. අනිත් ලින්දේ තෙල් තියෙන නිමිත්ත පහළ වුණා. ඉතුරු ලින් දෙකේම ගෑස් ලින් දෙකක් මතු වුණා. මතකද මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ මධ්‍යම පළාත් ඡන්දේ වෙලාවේ මහනුවර දළදා මාලිගාව ඉස්සරහ ඉඳලා කිව්වා අපේ හාමුදුරුවනේ මට මේ දැන් සුභාරංචියක් ලැබුණා මන්නාරමින් ගෑස් නිලියක් මතු වුණා කිව්වනේ. ඇත්තටම මතු වුණා. හාරන්න හම්බුනේ නැහැ. පැන්න බැසිල් මැදට දන්වනි බැසිල් පැනපු ගම පගාව කොමිස්සාව ඉස්සරහට කේන් සමාගම කිව්වා පගාව දෙන්නයි හාරන්නයි දෙකක් කරන්න බෑ. අපි දාලා යනවා කියලා ඒක දාලා ගියා. අදත් තියෙනවත් ඒ ගෑස් නිදිය. තෙල් නිදිය තියෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආපු ගමන් අපිට ප්‍රාග්ධනේ නැහැ, අපිට තාක්ෂණේ නැහැ, භූමිය තියෙනවා, සම්පත් තියෙනවා. ලෝකේ පුරාම ඉන්න ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා බය නැතුව එන්න. දැන් කොමිස් නැහැ, පගා නැහැ, චීටිං නැහැ, ෆවුල් නැහැ. විශේෂයක් තියෙනවා. ෆවුල් නැහැ, චීටිං නැහැ, කොමිස් නැහැ, බැසිල් නැහැ. බය නැතුව එන්න. දැන් අපේ රට වෙනස්, පාලනය වෙනස්. ඇවිල්ලා ආයෝජනය කරන්න.